ලස්සන පොඩි වාරක් තියෙන්නේ යන්නේ මේ පාර දිගේ. මෙහෙට බස් එකෙත් එන්න පුළුවන්. ඒ විදිය මම මේකේ දාන්නම්. බස් එකේ ඉන්නත් පුළුවන් නැත්නම් Google Map එකේ පාර දාගත්තත් ලේසි. මේ බෝමුරු වෙල්ලට ලේසියෙන් එන්න පුළුවන්. අත් බලමු ගිහිල්ලා. ලස්සන කන්දක් අයින් යන්නේ. දිවාරයි. අපි යන දිවාරයි. ලංකාවේ ලස්සනම දියල්ල වාගෙන යන්නේ. බලමු ගිහිල්ලා අපි කොහොමද කොච්චර දුර යන්න දිනවද කියලා. ගොඩික් අපේ පැත්තේ උන් වගේ කෙට්ටු නෑ බා. මයිල්ලෙන් පිරලා තියෙන සීනික වැන්න. ඉන්නවද ඉස්සරහා? හරි. හරි නම්බර් ගෑන්ගේ මට යන්නේ. මම හිතන්නේ මේ දිගට මෙන්නේ දියැලේ එන මේ වතුර පාර තමයි. මේක නෙමෙයි මම හිතන්නේ අපි ආපාරනේ. කොමරු ටිකක් ගත්තා කන්න. යාළුවා ඔබ ගත්තා. මාරුවේ මාරුවට කණ්ඩ යන්නේ. ටිකට් එක රුපියල් 100ක් එන්නේ. ටිකට් එකක් ගත්තා ආවා. කුණු දාන්න දෙක පිය සටහන් පමණක් ඉතිරි කර යන්න. මේ දියැල්ලෙම තමයි මේ බටලා ඉන්නේ මැදලදී. මේ ගමටම ඉතින් වතුරෙන් නම් අඩුපාඩුවක් එන්නේ. දියැල්ල තියෙනවා. දියැල්ලේ සීතල පිරිසිදු වතුර ටික මුළු ගමටම දෙරයි. ඇතින් තියෙනවා බොමුරු දියැල්ල. වතුර අඩුයි නේ බං. ඉස්සරහට වරන් යන්න. මහන්සිනේ. එංගලි වුණක් වගේ. අද මේ බලහන්කෝ බා. ඉන්නනේ ගල්ලේ. ගල්වල බලහන්කෝ ඒකේ හැටි. මම කට් කරලා වගේ. යන පාර මරු අම්මට සිරි කොල්ල අපි දියැලට ආවා. ඩ්‍රෝන් එකේ ආවා. ඩ්‍රෝන් දාමු. කොල්ල දියැල දිලිසෙනවා. මේ හරියකින් ඉතර එනවා බෑ එහා පැත්තකට අම්මට නෑ බා. තව යන්න තියෙනවද?
මේ නිකම් මේ ට්‍රයල් වර්ෂන් එකක් වරින් අර පඩි පෙළ හරි මේ අර අරහේ තියෙන පඩි පෙළ මෙතන මේක මේ පොඩි දියල් ලබ්බා එතන වෙන සීන් එක මේ පඩි පෙළ කෝප එතනින් බා යන්න බේවා මාරම ලස්සනයි මේ බෝමුරු වැල්ලේ පොඩි කොටසක් තියෙනවා මේ එහා පැත්තේ එතන පිටිපස්සේ ඒක කොහොමද ගහලා යන්නේ පාරින් තමයි උඩට යන්න දෙන්නේ මම කියන්නේ. කැලිකසක දමන්න එපා කියලා කියනවා. මෙතෙන්ට ඇවිල්ලා ඊයල්ල දකින්න දැනෙන හැඟීම වචන වලට කියන්න අමාරුයි. ඒ තරම් සුපිරිමේ කනකොල් මාරම ලස්සන. ඒක අපිට කියාගන්න තේරෙන්නේ නැහැ වචන වලට. ඒ තරම් සුපිරි. අපි ඩ්‍රෝන් එකත් තව ටිකකින් දාලා බලමු කොහොමද මේ ලස්සන ෂොට් එකක් ගන්න පුළුවන්ද කියලා.
බොමොරු වැලේ ලක්ෂණත් බලලා අපි නම් දැන් ගෙදර යන්න හදන්නේ. අපි නම් තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. ඊට කලින් මේ ලස්සන දැනට සමු දෙන්න ඕනේ. සමු දීලම පොඩ්ඩක් පරිස්සමෙන් රිලව් එහෙම ඉන්නවා මේ ඇඟට පනින්න බලනවා මේ හිඳ පරිස්සමට අත්තල මුත් තියාගන්න පත්තල තියාගත්තොත් උන් පැනලා මේ උදුරන් යනවා. එහෙම වුණා අපේ යාළුවගේ කැම ටික අරන් එහෙම ගියා. මගේ ඇඟවලට පැනලා කකුල එල්ලුණා. මරුවේ